පින්වත්නි මාතෘකාව කළේ අද සිහින පිළිබඳ. අපි කවුරුත් සීන ලෝකෙක මේ ඉන්නේ. බුදුහාඳුරු දේශනා කළේ කාම සම්පත් කියන්නේ මේ රෑ දකින සීනට සමාන. රෑ ලස්සන දේවල් දකිනවා. නින්දෙන් නැගිට බැලුවොත් ඒ මොකක් කරන්නේ. මේක තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ සෑම දෙයක්ම රෑ දකින සීනට සමානයි. අන්තිමට මොකක්වත් නෑ. ඒකයි තුච්චයි කිව්වා. මේ සීන පේනවා අපිට. බෞද්ධ සාහිත්‍යයේ බොහොම වැදගත් සීන ටිකක් තියෙනවා. මුලින්ම අපිට පෙන්නනවා එකක්. මහා බෝසතාණන් වහන්සේ මාමායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගන්න දවස. ඇසල පෝයනේ. එතුමිය අටසිල් සමාදන් වෙලා කිරිබත් කාලා උදේ සිල් සමාදන් වෙලා බොහොම සංවරව උත්තමාව පිරිසිදුම කෙනෙක් ධාතු කරඬුවක් වගේනේ. රෑ නින්දට වැටුණ. නින්දෙදි තමයි එතුමිය මේ සීන දකින්නේ. සතරවරන් දෙයෝ ඇවිදින් උත්සන් යනවා. වඩාගෙන ඇඳ පිටින් උස්සගෙන ගෙනියනවා. රිදී පර්වතයක් උඩ තියෙන. එතනත් සල් ගහක් තිබුණා. සල් ගහක් ළඟ රිදී පර්වතේ මේවා සීනෙන් හොඳට පේනවා. ඔය සීන අපි දැකලා තියෙනවනේ ඕන තරම් ඔවා පේනවා ලස්සනට. ඊළඟට දිව්‍යාංගනාව ඇවිදින් මෙතුමිය එක්කරගෙන ගිහින් වතුරේ අනෝතත්ත විලෙන් නාවලා දිව්‍යමිය සලුපිලි අන්දලා මල් මාලා පළඳලා පරසතු ආදිය නැවත ගෙනවිත් අර ඇඳේ සතපෝන. ඒ වෙලාවේ ලස්සන සුදු පාට ඇත්පැටියෙක් රිදී පව්වට පැනගෙන දුවගෙන එනවා ලස්සනයි. එන්නේ ඔඬවැලෙන් සුදු පාට නෙළුම් මලකුත් අරගෙන. ඇවිල්ලා දේවිය සැතපෙන සිරියාන වටේ 3 සැරයක් කැරකෙනවා. ප්‍රදක්ෂිනා කරලා දේවිය දකුණු වැලේට සැතපීලා හිටියේ. දකුණු වැලෙන් කුස තුලට ඇතුළු වුණා. මේක එතුමිය දැක්කා. පුදුම සතුටක්. හරි සතුටු සීනයක්. ලස්සනයි. උදේ නැගිටලා බොහොම සතුටින් ගිහිල්ලා රජුරවන්ට මේක කිව්වා. මං ඊයේ මේම දෙයක් දැක්කා. රජුරෝ නිමිතිකාරයන්ට එන්න කිව්වා. ඔය සිහින පිළිබඳ විස්තර කරන්න වෙනම පිරිසක් හිටියා ඒ කාලේ. අදත් ඉන්නවනේ ඔය සාත්‍ර බලනවා වගේ. ඒ අය ගෙනල්ලා ඒ අයට කන්න බොන්න දීලා තෑගි භෝග දීලා දේවියගේ දැකපු සීනේ විස්තර කළා. සියල්ලෝම සතුටු වුණා. සතුටු වෙලා කියනවා මෙතුමිය ගැබ් ගත්තා. අනාගතේ බුදු පදවිය ලබන්න තරම් පින් ඇති පුතෙක් නැත්තම් මුළු දීපෙම රජ කරන චක්‍රවර්ති රජ කෙනෙක් සක්විති රජෙක් වෙන්න තරම් පින් ඇති දරුවෙක් කුස පිළිසිඳ ගැනීමයි මේ සිහිනේ නිමිති කියලා කිව්වා. මාලිගාවම සතුටු වුණා. ඔන්න බලන්න ඒ අම්මා දැකපු සීන. ඒ වගේම ඉන්දියාවේ තව අම්මා කෙනෙක් දැක්ක සීනයක් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ උරහිස පළල ලේ බොනවා. උරහිස පළල ලේ බොනවා. දැක්කා. දැන් මේක කියා ගන්නවත් බෑ බොහොම අමාරුවෙන් දොළ දුකක් වුණා. කිව්වේ නෑ බයයි. දුකයි. ස්වාමියා දෙයියට සමානයි. දැන් ගැබ මෝරගෙන එනකොට දේවිය කෙට්ටු වෙනවා පාණ්ඩු රෝගේ වාගේ එනවා. ඉතින් රජුරුව හැමතිස්සෙම දේවියගේ ඔළුව අත ගගා කියනවා දේවිය කියන්න මොනවද දොළ දුක? බැරිම තැන දේවිය මේක කිව්වා. ඒ වෙලාවේ ඒ රජුරුවොත් මොකද කළේ? එකන් ආව ශාස්ත්‍රකාරයෝ.
එකං ඇවිල්ලා කිව්වා මොකද්ද මේක කියවෙන්නේ? ඒ වෙලාවේ කිව්වා ශාස්ත්‍රකාරයෝ දේවියගේ කුසේ ඉන්නේ නම් ඒකාන්තයෙන්ම පිරිමි ළමයෙක්. එදා අද වාගේ ස්කෑන් කරලා බලන්න ක්‍රමයක් නැහැ. අද නම් කුසට ආපු ගමන්ම අම්මයි තාත්තයි ගිහින් බලනවා. පිරිමි ළමයාද ගෑනු ළමයාද? පිරිමි ළමයෙක් කියලා දැනගත්තොත් පිරිමි ළමයාට ඕන කරන බඩ මුට්ටු එකතු කරනවා. ගෑනු ළමයෙක් කියලා දැනගත්තොත් ගෑනු ළමයාට ඕන කරන බඩ මුට්ටු එකතු කරනවා. ඉස්සරේම නෙමෙයි. ගෑනු ළමයාට ඕනේවයි පිරිමි ළමයාට ඕනේවයි දෙකම එකතු කරනවා. උපන්නොත් ප්‍රයෝජනෙට. දැන් මෙන්න මේ ශාස්ත්‍රකාරයෝ කියනවා දේවියත් මේක ඇඟිලා ආගෙන හිටියා. රජතුමනි කුසේ ඉන්නේ නම් පුතෙක් මේ පුතා අසවල් දවසේ ඉපදෙනවා අසවල් වෙලාවට. ඒ වෙලාව භයානකයි. ඒ වෙලාවේ මේ දරුවා උපන්නොත් ඔබව මරලා රට බාර ගන්න. පීතු ඝාතක වෙනවා. මේක කියපු ගමන් රජුරවන්ට පුදුම දුකක්. නමුත් පුත්තාවත්තු මනුස්සානං මගේ වස්තුව කවදාරි රට පුතාට පුතෙක් නෙලැබෙන්නේ වාසනාවක්. කවදාරි මැරෙනවනේ පුතාගේ අතින් මැරෙන්න තිනවා නම් මැරිච්චාවි කියලා දේවියට නොකිය හිටියා. නමුත් දේවිය මේක කන් දුන්නේ ඇඟිලා. ඊළඟට අර ශාස්ත්‍රකාරයෝ ළඟට ගිහින් දේවිය ප්‍රශ්නයක් කළා. ඔය කියපු වෙලාව අපි කියමුකෝ උදේ 9:10ට 9:10 ඉඳලා ওই නරක වෙලාව තියෙන්නේ 9:20 වෙනකම්. ඔය වෙලාවට උපන්නොත් තමයි ඔය දරුවා දාමරිකයෙක් වෙන්නේ. ඔය කියන විනාඩි 10 15 පහ වුණොත් එතකොට උපදින දරුවා රටම ප්‍රශංසාවට ලක් වෙන රටම ආරක්ෂා කරන කාගේ ගෞරවය ලබන රජෙක් වෙනවා. දේවිය කියනවා රජුරවන්ට බය වෙන්න එපා. මම මේ මෙච්චර මාන්සියෙන් බඩේ තියාගෙන ඉන්නේ රටේ දාමරිකෙක් බී කරන්න නෙමෙයි. මගේ දරුවා මම බලා ගන්න. රජතුමනි දුක් වෙන්න එපා. දැන් මෙන්න කියපු දවස දරුවා ප්‍රසූත කරන දවස දොරවල් ඔක්කොම වහන්න කිව්වා කිරියම්මලට එන්න කිව්වා දාසීන්ට එන්න කිව්වා. මම විනාඩි 20ක් ඔළුවෙන් ඉන්නවා. උඹලා මාව වැටෙන්නේ නැතුව අල්ලගනින්න කියලා මෙට්ටයක් දාලා තාප්පේ ළඟට ඔළුවෙන් හිටගත්තා. කකුල් දෙක තද කරලා අල්ලගන්න කිව්වා. කරන්න පුළුවන් වැඩක්ද? ඔන්න අම්මා මගේ කුසෙන් උපදින දරුවා දාමරිකයෙක් වෙනවට මං කැමති නෑ. බෝසතෙක් වෙන්න ඕන. මේ දුක මට ඉවසන්න පුළුවන්. අනේ දැන් S2 දක්වා ලේ බැස්සා. කිරියම්මලා අඬනවා. කවුරුත් දුකට කෑ ගන්නවා. විනාඩි 20 ගියාට පස්සේ කකුල් දෙක පාත් කළා. අර පෙරාංකඩකින් වතුර පොද පෙරියනවා වාගේ මේ දරුවා උපන්. මේ දරුවාගේ S2 මැරෙන කම්ම රතුම රතු පාට වෙලා තිබුණා. ඇයි? දරුවා උපදිනකොට අම්මා ඔළුවෙන් හිටියා. අර ලේ S2ට බැස්සා. ඒත් වෙන සීනයක්. මෙදා දැක්ක සීනේ බෝසත් දරු උපතක්. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන්න කලින් දා රෑ සීන පාක් දැක්කා. රෑ මුළු පොළොවම ඇඳක් වෙලා කකුල් දෙක සාගරේ දක්වා ගිහිල්ලා අත් දෙක මහමෙර දක්වා ගිහිල්ලා මුළු පොළොවම උන්වහන්සේගේ සිරිහාන වුණා. මොකද ඒකේ තේරුම? එහෙමනම් මේ මුළු ලෝකෙටම නැත්නම් මේ පොළොවටම උන්වහන්සේ උත්තරීතර වෙනවා, සම්මා සම්බුද්ධ වෙනවා. ඊළඟට උන්වහන්සේගේ නාභි මණ්ඩලේ බුරිය නාභි මණ්ඩලෙන් උසට පැලයක් පැලුවා. මා උසට ආකාශ දක්වා ගියා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද?
මේ ලෝකෙට මධ්‍යමා ප්‍රතිපදාව මැදුම් පිළිවෙත දේශනා කරන. අරියටම නාබිය තියෙන ශරීරයේ මැද්දේ ඔන්න මධ්‍යමා ප්‍රතිපදා. ඊළඟට දැක්කා සුදු පාට පණුව. සුදු පාටයි. ඇස් කළුයි. සුදු පාට පණුව ඇස් කළුවට තියෙන මේ පණුව ධනේශ දක්වා උතුරන්ඩ පටන් ගත්තා. ඒකෙන් මොකද්ද කියන්නේ? බුදු වුණාට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි මම බුදුන් සරණ යනවා කියන උපාසක උපාසිකාවෝ සිව්වන පිරිස උන්වහන්සේගේ පාදමූලයට එනවා. ඔය කියන්නේ සූත්‍රවලදී කෙසෙල් ගස් කැපුවා වාගේ කඩාගෙන වැටෙනවා සමහර බමුණු බුදුහාමුදුරුවෝ. ඒකත් සීන එක සීනයක්. තව එකක් දැක්කා අසුචි වලක් තියෙනවා මා විශාල අසුචි වලක්. අසුචි වලේ සක්මන් කරනවා. අසුචි වලේ උන්වහන්සේ සක්මන් කරනවා. නමුත් ඇඟේ ගෑවෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ මොකක්ද? බුදු වුණාට පස්සේ උන්වහන්සේ දෙයියන්ගේ මිනිස්සුන්ගේ පුද පූජා ලබන. දෙයියෝ මිනිස්සු ඔක්කොම උන්වහන්සේට පූජාවල් පවත්වනවා. මොනවද පූජා? සිව්පස. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ඒ විතරක්ද නෙමෙයි මල් පූජා, දීප පූජා, ධූප පූජා මොන පූජා කළත් උන්වහන්සේ ඇලෙන්නේ නැහැ. ඒවා උන්වහන්සේට පේන්නේ අසුචි වල වාගේ. අසුචි වලේ සක්මන් කරනවා වාගේ දැක්කේ ඕකයි. ආයි දැක්කා විවිධ ප්‍රදේශවලින් එක එක පාටට කුරුල්ලෝ එනවා. එක එක පාට කුරුල්ලෝ ඇවිල්ලා උන්වහන්සේ ළඟට ඇවිදින් එකම පාටට පත් වෙලා ඉගිල්ලිලා යනවා. ඒ කියන්නේ උසස් කුලේ වේවා බමුණු කුලේ වේවා පහත් කුලේ වේවා මොන කුලයක උපන්නත් උන්වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වෙලා උපසම්පදා වෙලා සෝවාන් වෙනවා, සකෘදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, රහත් වෙනවා, මෙලව ජය ගන්නවා, පරලොව ජය ගන්නවා, සසර ජය ගන්නවා, කෙලෙස් ජය ගන්නවා, මාරයා ජය ගන්නවා, ජාති දුක නැති කරනවා, ජරා දුක නැති කරනවා, ව්‍යාධි දුක නැති කරනවා, මරණ දුක නැති කරනවා, ශෝක දුක නැති කරනවා, දෝමනස්ස දුක නැති කරනවා, අප්පිය සම්පයෝග දුක නැති කරනවා, පිය විප්පයෝග දුක නැති කරනවා, ඉච්ඡා භංග දුක නැති කරනවා, පංචස්කන්ධේ නැති කරනවා, නිබ්බුතා නිවුණා නිවෙනවා. අන්න උන්වහන්සේ දකපුසී. පව්වදා උදෑසන උන්වහන්සේ අවදි වෙලා බෝමුල වාඩි වෙලා ඔය පිළිබඳ කල්පනා කළා. පින්වත්නි මතක තියාගන්න සිහින පේන්නේ කෙලෙස් තියන අයට විතරයි. නිකෙලෙස් උත්තමයන් වහන්සේලා සිහින දකින්නේ නැහැ. බුදු වෙන්න කලින් දා මේ සීනේ දැක්කා. ඊළඟට බුදුහාඳුරු සීන දැක්කේ නැහැ. රාතන් වහන්සේලා සීන දකින්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදුනත් උන්වහන්සේලාට කිසිම සීන පේන්නේ නැහැ. මේ සීන පේන්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි වාතය කිපෙනවා. වාතය කිපුනම සීන පේනවා. ඒ වාත රෝගේ කිපුණාට පස්සේ එයා නිකන් පුළුන් ආගේ උලඟනේ වාතේ උඩින් යන්නේවා පියාඹන විදියට ඔය උඩ ඇවිදිනවා වාගේ පහ වෙලා යනවා වාගේ සීන පේන්නේ. ඒ වාතේ කිපිලා උඩින් වැටෙනවා වාතේ. ඊළඟට පිත කිපුනම පේන්නේ ගින්දර ඒවා. ගිනි ගන්නවා, ඔළුව ගිනි ගන්නවා, ඇඳුම් ගිනි ගන්නවා, ගේ ගිනි ගන්නවා, කාර් එක ගිනි ගන්නවා, කවුරු හරි ගිනි තියනවා. ඔන්න ගින්දර දැවිල්ල ඒවා පේනවා. ඊළඟට පිත. ඊළඟට සෙම කිපුනම වතුර පේනවා. දැන් පෞගේ දාක මට මේ බණ කියන්න උවමනා වුණේ ලොකු ළමෙක්, පිරිමි ළමෙක්. අවුරුදු 20යි. ප්‍රශ්නයක් මේක අම්මට.
පුතාටත් ප්‍රශ්නයක්. එයාට දැන් පුරුදු වෙලා රෑට නින්දෙම මුත්‍රායන. එයා දන්නේ නෑ. මුත්‍රායන හැමදාම ඇඳේ මුත්‍රායන. හැමදාම මෙට්ට කොට්ට සෝද සෝද ඉන්න බෑ මේ ලොකු ළමයෙක්නේ. අම්මා බනින එකේ සීමාවක් නෑ. කොල්ලත් බිම් බලාගෙන කියන අනේ ආමඳුරෝනි රෑට මම බාත්රූම් ගිහලා ඔක්කොම කරලා යන්නේ. ඊට පස්සේ මං අම්මට පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා මං යවවාට මොනවද ඊන පේනවා. අනේ ආඳුනේ ඕ මොකද පේන්නේ ඊන? ආඳුනේ මං හැමදාම ඔය මුත්‍රා යන්න කලින් මේ මුත්‍රා යනවා නම් මම ඊනින් මුත්‍රා කරනවා. ගාකට කොයි හරි ඔය ළමයි දැන් තරුණ ළමයිනේ. කොයි හරි මුත්‍රා කරන එක මට ඊනින් පේනවා. ඊනේ ඉවර වෙනකොට මුත්‍රා ගිහලා ඉවරයි. ඔන්න බලන්න. එතන ලෙඩක් ඒක. ඒ ලෙඩේ මොකද්ද? බෝ විට එයාගේ ශරීරයේ සෙම අධික වෙන්න ඕන. ඒ සෙම අධික වුණාම තමයි මෝචනය වෙන්නේ. ඔන්න බලන්න. ඒවත් සීනෙන් පේනවා. තොර වාතය පිත සෙම කියන තුන් දොස් කිපුනම බෝවිත වාතය කිපුනම උලන් සුළඟ පේන උඩින් යනවා සුලි සුළං වලට ගහගෙන යනවා ගස් කඩාගෙන වැටෙනවා ඔළුව උඩට ඔය පේනවා. හැම එක්කෙනාටම නෙමෙයි මේ ලෙඩේ මේ පිත කිපුනම වෙනදී. පිත කිපුණා කියලා මේ එක්කෙනාටම සීන පේන්නෙත් නැහැ. කලාතුරකින් වෙන දේවල් ලෝකේ. පිත කිපුණම ගින්දර පේනවා ගිනි ගන්න ඒවා. උදේට බය වෙන්නේ. ඊළඟට සෙම කිපුණම ඔය විදියට වතුර පේනවා. ඒක එකක්. ඊළඟ එක තමයි අපි අල්ලාප සල්ලාප ආශ්‍රය කරපු අය එක්ක කතා කරපුවා වීලු කරපුවා විනෝදචාරිකා ගියේවා පින්කම් කරපුවා ඒවත් සමහර විට යටිසිතේ තැම්පත් වෙලා නිින්ද නොයන වෙලාවට තද නිින්දෙදි සීන පේන්නේ නැහැ. කපි මද්ද කපි නිින්ද කියන්නේ වඳුරු නිින්දක් තියෙනවා. ගැසි නැගිටිනකොට තමයි සීන පේන්නේ. එයාට එදාට හොඳ නිින්දක් නැහැ. සුවසේ නිින්ද. ඒකනේ මෛත්‍රී කරලා බුදිය මේ නිදා ගන්න කිව්වේ බුදුහාමුදුරුවෝ. මෛත්‍රී කරලා නිදා ගන්නකොට ලැබෙන ආනිසංස වලින් දෙකක් තමයි සුඛං සුපති. හොඳ නිින්දක්. සිංහෙක් වාගේ නිදාගන්න සිංහ සෙයියාව. මෛත්‍රිය නැති වුණාම තමයි අර විදියට කපි මද්ද ගැසි නැගිටිනවා නිින්දෙන්. නැගිටිනවා වතුර බොනවා ඇවිදිනවා ආයි නිදනවා ලයිට් එක දානවා වෙලාව බලනවා පෙරලෙනවා. ඔය නිින්ද යන්නේ. එතකොට සුඛං පටිබුඤ්ජති පාන්දර ලස්සනට නැගිටින්නත් පුළුවන් මෛත්‍රී ආනිසංස. රැට විනාඩි 10ක් ඇඳේ මෛත්‍රී කළ බුදිය ගත්තොත් ඔය ආනිසංස එක දවසෙම නෙමෙයි සතියක් දෙකක් කරනකොට අත් දවසක්වත් කරන්න ඕන. එතකොට තමයි ඔකේ ආනිසංස ලැබෙන්නේ. ඊළඟට න පාපකානං සුපිනම් පස්සති. නරක නපුරු සීන පේන්නේ නැහැ. ඔය උඩින් වැටෙන ඒවා ගිනි ගන්න ඒවා සර්පයා ගන්න ඒවා කොටියෙක් කන එක අලියා ගන්නවා බල්ලා කඩාගෙන පයින්නවා අල භූතයෝ එනවා පෙරේතයෝ එනවා අත වඩනවා ඒවා පේනවා. ඒවා පේන්නේ නැහැ මෛත්‍රී කළා. න පාපකානං සුපිනම් පස්සති. ඒතකොට අපි ඇසුරු කරපුවා ඒක කතා බහ කරපුවා අපි ගිය තැන් ඒවා යටිසිතේ අමතක නොවි බොහොම සතුටක් ලබා දුන්නු දේවල් වගේම අපිට විපත් කරපු අය මැරිච්ච අය අපිට අපි ආදරය කරපු අය ඒවත් පේන. ඒවා යටිසිතේ තැන්පත් වෙලා. ඊළඟට සීනයක් තියෙනවා දෙයියෝ. යම් දේවල් කලින් පෙන්නනවා. වෙන්න තියෙන ඒවා. සෑම කෙනෙකුටම නෙමෙයි. දැන් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බුදු වුණාට පස්සේ වෙන දේවල් තමයි ඔය සීනවලින් දැක්කේ. මාමායා දේවිය බුදු කෙනෙක් බෝසත් කෙනෙක් කොසට ආපු දවසේ පෙන්වුවේ ඒක. ඒවා වටින සීන අනාවැක්. ඒවා නෑ කියන්න බෑ. අදත් මේ කොරෝනා ගැනීම යම් අනාවැකි කියන අය ඉන්නවා.
සීනෙන් දැකලා. සීන පලාපල. ඒ නිසා දෙයියෝ යමක් අපිට වෙන්ඩ තියෙනවා නම් දෙයන්ගේ බලෙන් ඒවත් බෝවිට ඇම එක්කෙනාටුම් නෙමෙයි. සිල් ඇති ගුණ ඇති දන් දෙන පින්කං කරන කාටවත් කරදරයක් නැති පවට ලැජ්ජ පවට බයත් තියෙන ඒවාගේම සද්ධා සම්පදා සද්ධාව තියෙන බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යන ධම් සරණ යන සංඝ සරණ යන උතුම් ගුණධම් වලින් පෝෂිත වෙච්ච සප්තමා ධනයෙන් ධනවත් වෙච්ච ඒ වාගේ අයට දෙවියන්ගේ බැල්ම වැටෙනවා දේවතා රක්칸ති. කෙලින්ම දෙයියෝ ළඟට එන්නේ යම් යම් පෙර නිමිති පෙන්නනවා. රැට යම් යම් දේවල් පේනවා. ඒවා ඉෂ්ට වෙච්ච තැනුත් තියෙනවා. කියනවානේ මං ඊයේ ඊනෙන් දැක්කා. ඔය කියනවා. දැන් අපිට එහෙම වෙලා තියෙනවා. දැන් මම පන්සල හදන කාලේ මට එහෙම ගොඩාක් වෙලා තියෙනවා. මං දකින්නවා සමහර රැට දැන් පන්සලේ වැඩ ඉවර නැහැ භාගයයි. දැන් මේ කොහොමද කරගන්නේ? දැන් මෙන්න මේක ඉවර කළේ නැත්තම් ප්‍රශ්නයක් කියලා රැට කල්පනා කරලා බුදියනවා. සැතපෙනවා. සැතපෙන්න තැනකුත් නැහැ. ඒ ඔක්කොම කඩාගෙන සිමෙන්ති දාගෙන කර තියෙන්නේ දැන්. කොහරි මුල්ලකට වෙලා සැතපෙනකොට මේ ආධාර දෙන අය මං දකින්නවා. ඒ අය ඊළඟ දවසේ එනවා. එදාට මම බෝවිට කොහෙවත් යන්නෙත් නැහැ. ඒ අය එනවා එදා දවස් ඇතුළත. ඇවිල්ලා කතා කරලා මේ පාරින් යනින් ගමන් ආඳුරු මේ වැඩ කරනවානේ. මොනවද ආඳුන්නේ දැන් කෙරෙන්න ඕන? මං ඉතින් ඊට සිමෙන්ති ටිකක් තමයි. හරි. මං එවන්නම්. ඔන්න. ඒ මොකද අදන්නේ පන්සලක්. බෝධියක් තියෙනවා. බෝධියේ බලයක් තියෙනවා. බෝධියේ දෙයියෝ ඉන්නවා. මේ හොඳ වැඩ කරද්දී ඒවල ආශිර්වාදේ දේවතා රක්칸ති. දෙයයන්ගේ බැල්ම නිසා ඒවත් සීනෙන් පේනවා. ඒ නිසා මෙන්න මෙතනදී අපි මතක තියාගන්න ඕන දකින සීන ඔක්කොම සැබෑ නෙමෙයි. ලුණු ගෙඩිය වාගේ. ලුණු ගෙඩිය ගලවගෙන ගියාම අන්තිමේ ලුණු නැහැ. ඒ වාගේ තමයි. රෑ විවිධ දේ දකින්නවා. සමහරු කෑ ගන්න බය වෙනවා. සමහරු ඊනෙන් කියවනවා. සමහරු ඇවිදලා යනවා. ඒවා පින්වත්නි මනසේ තියෙන යම් දුබලතාවයක්. අද වෙනකන් ලෝකෙ කිසි කෙනෙකුට මේ සීන ගැන හරි විග්‍රහයක් කරන්න බැරි වෙලා තියෙනවා. කොසල් රජුරෝ දැක්ක සීන 16ක්. දැන් සීන 16ක් දැක්කා බය වුණා. දැක්කේ 아무තු සීන. සීන 16 බොහොම ලස්සනයි. අද ඒව ඔක්කොම වීගෙන එනවා. දැන් වෙන්නේ ගස් පැලවෙනවා. පැලවෙච්ච ගමන් මල් පිපෙනවා. මල් පිපිච්ච ගමන් ගෙඩි එනවා. පැලේට බෑ ගෙඩිය උස්සන්න පැලේ පොළොවට බර වෙනවා. ඒ සීනේ දැන් 99.9ක් ලංකාවේ පේන්න තියෙනවා. ළමයි ඉක්මනින්ම වැඩිවියට පත් වෙනවා. ඉක්මනින්ම අනාචාරයට යොමු වෙනවා. ඉක්මනින්ම ගැප් ගන්නවා. අනේ ජීවිත විනාශ වෙනවා. ඊයේ පෙර ලංකාවේ පෙන්නුවේ පිරිමි දරුවට 16යි ගෑනු දරුවට 15යි දෙන්න මොන ආදරයක් කළාද මන් දන්නේ. දෙන්නම ගඟේ පැන්නා. දෙන්නම මැරුණා. පණ දෙනවා කියලා දෙන්නක් ගඟේ පැනලා මැරිලා. 16 දරුවෙක් තාම දරුවා. 15 දරුවෙක් තාම දරුවෝ. තාම දරු සම්පතේවා දරුවෝ. ඉගෙනගෙන ඉවරේකුත් නෑ. ඒ තරම් ආදරේ. දැන් මේක හරි මෝඩ කතාවක්නේ. මොකද්ද කියන්නේ? පණ දෙනවා. පණ දෙන්නද මේ ආදරය කරන්නේ? පණ දෙනවා කියන එකේ හොඳ තේරුමක් තියෙනවා. මම ඊට කලිනුත් කියලා තිබුණා. පණ දෙනවා කියන්නේ මේ ගඟේ පයින් එක, කෝච්චියේ පයින් එක, එල්ලිලා මරණ එක, වාකන එක නෙමෙයි. පීයෙන් අනින එක. ඒව කරන්න ඕනේ. කවදාරි අපි ඉබේම මැරෙයි. මැරෙනකන් ඉමු. මොකටද මරාගන්නේ? මොකටද මැරෙන්නේ? පණ දෙනවා කියන්නේ දරු සම්පතක් දෙනවා කියන එකයි. දරුවා තමයි පණ.
ඔයාට මම පණ දෙනවා කියන්නේ ස්වාමියා භාර්යාවට භාර්යා ස්වාමියාට ඒ දෙන්න බුද්ධිමත්ව එකතු වෙලා ඔන්න රටට පණක් දෙනවා දරුවෙක් දෙනවා. ඒ දරුවා පැවිදි වෙලා බණ කියන්න පුළුවන්. අමුදාවට ගිහිල්ලා රටට සේවයක් කරන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙලා දහස් ගණනක් සුවපත් කරන්න පුළුවන්. හොඳ පොලිස් නිලධාරියෙක් වෙලා රටට වැඩ කරන්න පුළුවන්. හොඳ ගුරුවරයෙක් වෙලා දරුවන්ට නැනස පාදල දෙන්න පුළුවන්. ඔන්න හොඳ පණක්. ඒ ඇරෙන්ඩ ගඟේ පනින්ට කෝච්චිය පනින්ට වාකාණ්ඩ ඒවනෙම ඒවා අන්දයි. මෝඩකං කරුමම නෙමෙයි. සමාරු කියනවා කරුම කියලා කරුමම නෙමෙයි. ඉතුවක්කාරකං නෑදිච්චකං කියන්නේ ඕවට. පයෝග සම්පත්ති කියලා තිනවා බේරෙන්න්න පුළුවන්. පයෝග සම්පත්ති. ඒ නිසා මෙතන කොසොල් රජුරෝ දැක්ක සිහින. එක අස්වේක් ඉස්රයිනුත් කනවා පස්සෙනුත් කාව. බයිතෙන්න දෝක දැක්කා. අස්වේකින්වා ඉස්සරා පැත්තනුත් කනවා පස පැත්තනුත් කනවා. ඇම වෙලාම ඉස්රයිනු පසන කකායි. අද වෙලා නැත් මේ රටේ ඉන්නම් ඔක්කොම එකයි. මේ රටට කියන්නේ එකක් කරන්නේ එකක් කනේ කමනය කරන්න. කොරෝනත් ඒකනුත් කණ්ඩ බලනො සමාරු. ඉස්සරයනුත් කනවා පස්සයනු කඩේගොල එක ඉන්න වුණුත් කන්න. ඒ නිසා තමයි මේ රස්සීන රජ්ජුරුව දැක්ක රජ්ජුරුව මේක දැකලා මුලින්ම මොකොද කළේ අර නිමිතිකාරයන්ට එන්ඩ කියලා කිව්වා. නිමිතිකාරයෝ කල්පනා කළා හොඳ අවස්ථාව දැන්. දැන් තමයි රජ්ජුරුවන්ගෙන් ගරන්න පුළුවන්. අදත් ඒම ඉන්න අරියට ලංකාවේ අපිව පාලනය කරනවා කියන අයට අපි මනාප දුන්න ඒ අය දින්නේ අපි නිසා අපිව අතඇරලා දැන් ඒ අය සෙනසුරාදා බදාදා ඔය දවස්තියන්නේ. ඒ දවස් ගානේ එක එක මෑනිවරු ළඟ එක එක කපු මාතෘ ළඟ යනවා කමක් නැහැ. ඒ අපි දෝෂයක් තියෙනවනේ මේ හොඳයි. කොහේ හරි ගිහිල්ලා ආශිර්වාද ලබන්න ඕන. රජ්ජුරුවොත් ඒකයි කළේ එදා කොසොල් රජුරුව. මොකද කළේ බමුණු ඔක්කොම එකතු කරලා කිව්වා දැන්නම් වැඩි භයානකයි ලොකු විනාශයක් වෙන්න යන්නේ. මේ කොරෝනා වගේ තමයි ලොකු විනාශයක් රටේ වෙන්න යනවා. අපි ඒ නිසා ලොකු යාගයක් කරමු. පූජාවක්. මොකද්ද කරන්න ඕන? සත්ත සතික යාගයක්. සත්තු 800 බැගින් ගින්නේ දාලා පුච්චමු. පුච්චලා කළුපාට දුම යවමු බ්‍රහ්මයාට. මේ මෝඩ රජුරෝ තාංකුවා. එළුව 800යි බැටළුව 800යි ගොන්නු 800යි ඔටුව 800යි ඌරෝ 800යි කුකුලෝ 800යි ඒ මදිවට ගෑනු ළමයි 800යි පිරිමි ළමයි 800යි අසරණ ගෙවල් වලින් අල්ලන් ඇවිල්ලා ඔක්කොම අල්ල ගැට ගැව්වා. කාවතුරේ නාවලා මල් මාලා දාලා දැන් කොටන් ගස් පිටින් කපාගෙන ඇවිල්ලා පිටණියක් මැද්දේ ගින්න තිබ්බා. මේක දැක්ක මල්ලිකා දේවිය බොහොම බුද්ධිමත් කෙනෙක්. අන්න ඒම දේවිවරු ඔය ඇමති ගොල්ලන්ට මන්ත්‍රී ගොල්ලන්ට ලැබෙනවා නම් අන්න ඒ ඇමති ගොල්ලන්ට මන්ත්‍රීවරුන්ට හොඳ සේවයක් කරන්න පුළුවන්. මම නෙමෙයි පහුගිය කාලේ ජනාධිපති අගමැතිතුමා කිව්වා ඒ කතාව. අගමැතිතුමායි කටිනුත් පිට වුණා. ඒ හොඳ පොතක් එලි දැක්කුවේ. පොත පිළිගන්නන දවසේ කිව්වා. දේවියගෙන් කිව්වා රජතුමනි පොඩ්ඩක් ඉවසන්න. දැම්මම මේක කරන්න යන්න එපා. මේ ළඟනේ අපේ බුදුහාමුදුරු වැඩ ඉන්නේ. ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා ඉමු. බුදුහාමුදුරුන්ට කියලා ඉමු. නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි අපේ රටේ බුදුහාමුදුරු වැඩ ඉන්නේ? මෙච්චර ලොකු සත්ව ඝාතනයක්. උන්වහන්සේගේ පළවෙනි ශිල්පදේ අපි සමාදන් වෙලා ඉන්නේ පාණාතිපාතා වේරමණී. අපිට අයිතියක් නැහැ තව සතෙක්ව මරන්න. මේ පණ පිටින් උස්සලා ගින්නේ දාන්න කලින් පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා ඉන්න කියලා රජුරුවන්ව ලෑස්ති කරලා ගිලම්පසට ඕන කරන දේවලුත් දීලා යවුවා ජේතවනාරාමයට. බුදුහාඳුර මේ ඔක්කොම දන්නවා. ගින් වැන්දා. වැඳලා උඩ බලනවා බිම බලනවා කියා ගන්න බෑ.
අන්තිමේදී කිව්වා ස්වාමීනි මම මෙන්න මේ වාගේ සිහින 16ක් දැක්කා. එකින් එක කියන්න දැන් වෙලාව නැහැ. වෙන වෙලාවක ඒ 16 තෝරමු. මට ලොකු බයක්. මේ නගරෙට මොකක් හරි වෙන්න යනවද? මේ නගරේ විනාශ වෙන්න යනවද? අනේ මගේ දරු මල්ලන්ට ප්‍රශ්නයක්ද? මොකක් හරි ලොකු දෙයක් වෙන්න යනවද? අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ ගැන විශ්වාසයි. බුදුවරු ළඟ වචන දෙකක් නැහැ. මේක ටිකක් තෝරලා කියන්න. ඒ අවස්ථාවේ බුදුහාමුදුරු සීන තෝරන කෙනෙක් වගේ ඒ වෙලාවේ. ඔන්න බලන්න. උන්වහන්සේ සර්වඥතා ඥානෙ තියෙන උත්තමයා. උන්වහන්සේ වදාලා රජතුමනි බය වෙන්න එපා, කලබල වෙන්න එපා. ඔබට මේ රටට මොකක්වත් වෙන්නේ නැහැ. ඔය සිහින තව අවුරුදු 2500ක් 2600ක් යනකොට මේ ලෝකෙ සිදුවෙන දේවල් ඔබ දැකලා තියෙන. ඒක බුදු කෙනෙක්ගේ මුවින් තෝරලා දෙන්නයි මේ අවස්ථාව සැලසලා තියෙන දෙයියෝ. බුදු කෙනෙක් වැඩ ඉන්න කාලේ මේ සිහිනවල තේරුම දැනගත්තම මිනිස්සු මේවා ඉගෙන ගනී දැනගනී. ලෝකෙට මේ ඔස්සෙන් පණිවිඩයක් දෙන්නයි ඔබ ඔය දැකලා තියෙන. ඔය ජාතක පොතේ තියෙන මහසුපින ජාතකයේ කියවන්නේ. විශාල වැවක කළු ගල් පාවෙනවා, ලබු කැට යට යනවා. ඒක වෙන්න බැරි වැඩක්. බර දෙයක් වතුරේ වැටුනම යට යන්න ඕන. බර නැති දේ තමයි වතුරේ පාවෙන්නේ. මේක දැක්කේ කන පිට කළු ගල උඩින් යනවා, ලබු කැට යට යනවා. රජාණනි කලබල වෙන්න එපා, බය වෙන්න එපා, දුක් වෙන්න එපා. අනාගතේ ධර්මයේ වනගත වෙනවා, අධර්මයේ රජ වෙනවා. කැලේ සත්තු ධාර්මිකව ජීවත් වෙන්න පටන් ගන්නවා. කැලේ සතා සර්පයා ළඟ ධර්මයේ ඇති වෙනවා. නමුත් උසස් මොලයක් තියනවා කියන මිනිස්සයෝ ධර්මයෙන් පිටපනිනවා, අල්ලස ගන්නවා, දූෂණය කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, නැති දේ ඇති කරනවා, වාද කරනවා, විවාද කරනවා. අර සත්තු පොර කනවා වාගේ පොර කණ්ඩ පටන් ගන්නවා. සත්තු පොර කන්නේ ඒ වාගේ. ධර්මයේ කැලේටියා. අම්මට සලකන්නේ, තාත්තට සලකන්නේ, සහෝදරයෝ නඩු කියන්න යනවා, පන්සල් කඩනවා, ආම්දුරුවන්ට ගරු කරන්නේ නැහැ. මේ මොකක්වත් නැති වෙනවා. ඊතු මතේ වැඩ කරනවා, Tamanට ඕන අයට තනතුරු සම්මාන දීලා ඒවා නැති කර ගන්නවා. මේ ඔක්කොම රජුරෝ දැක්කා. රජුරෝ දැක්ක මේ ඔක්කොම. දැන් බලන්න අතර පැත්තේ මා විශාල වැයි වලාකුළු වෙනවා. මිනිස්සු සතුටු වෙනවා වපුරන්න. නමුත් වලාකුළු ටික ආයි පාවෙලා යනවා, වයින්නේ. මේ රජුරෝ දැක්කේවා. ඒ නිසා පින්වත්නි ලෝකේ මේ වාගේ දේවල් අනාගතේ වෙනවා කියලා කියපුවම තමයි රජුරවන්ට පුදුම සතුටක්. අනේ දැනුයි ස්වාමිනිලේ දුවන්න පටන් ගත්තේ. බුදුවරු කිව්වොත් කිව්වාමයි. උන්වහන්සේලා ළඟ වචන දෙකක් නැහැ, බොරුව නැහැ. සත්‍යවාදී උත්තමයා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මන් ලොකු මෝඩකමක් කරන්න ගියේ. මේ බමුණන්ගේ කියමන නිසා මන් ලොකු ලේතැවරීමක් කරගන්න ගියා. පිරිමි ළමයි 800ක්, ගෑනු ළමයි 800ක්, සත්තු ಜಾති 800 බැගින් ලොකු බිල්ලක් දෙන්න ගියේ. අනේ මාව බේරගත්තා. ස්වාමීනි ඔබ වහන්සේ මාව බේරගත්තා. කරන්න ගිය අකුසලෙන් මම ගැලවුණා. දැම්මම නතර කරනවා කියලා ගිහින් අර බමුණන්ට කියලා ඔක්කොම සත්තු ටික නිදාස් කළා. පැන පැන කැලේට දුවනවා බලාගෙන හිටියා. අර තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි වැඳ වැඳ යනවා බලාගෙන හිටියා. කඳුළු පිරිච්ච අම්මලා තාත්තලා රජුරවන්ට පින් දෙනවා. අනේ රජතුමනි ඔබට පින් සිද්ධ වේවා. අනේ පින් සිද්ධ වේවා කිය රජුරවන්ට පින් දුන්නා. ඇයි දරුවෝ බේරුණා. මේ හොඳ සීල කතාව ජාතක පොතේ තියෙන. මල්ලිකා දේවිය නිසා ඒ අපරාධෙන් බේරුණා රජුරු. ඒ නිසා පින්වත්නි අපිත් ඔය එක එක ಜಾති දකිනවා. කලබල වෙනවා. සමහරු බය වෙනවා. දැන් කොච්චරවත් කියනවා ඊයේ දැක්කා මේම දැක්කා.
උදේ පාන්දර අම්මට කියනවා තාත්තට අම්මේ මං ඊයර මේ එකක් කීනෙන් දැක්කා. සමහර විට වාත කිප්පුනම පේනවා, පිත කිප්පුනම පේනවා, සෙම කිප්පුනම පේනවා. නමුත් ඇත්ත නෙමෙයි. ඒ නිසා තමයි බුදුහාඳුරෝ මේ කාම සම්පත් සියල්ල රාත්‍රී නින්දෙන් දකින සිහිනවලට සමාන කරනවා. කොච්චර දේවල් දකින්නවද? හොඳ දේවලුත් දකින්නවා, නරක දේවලුත් දකින්නවා. බොයිට කාම ආසාව වැඩි වෙන ඒවලුත් දකින්නවා. පර ස්ත්‍රීන්ව දකින්නවා, පර පුරුෂයන්ව දකින්නවා. ඊනෙන් දකින්නවා. ඒවා වළක්වන්න නමුත් ඒවා අකුසලුත් නෙමෙයි. තද නින්දදීන පේන්නෙත් නෑ. ඒ නිසා රැට සැතපෙනකොට නිදාගන්නකොට සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ඊට කලින් මම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. විනාඩි 10 භාවනාව වඩනවා නම් ඒ කෙනාට ඔය කරදර බාධක එන්නේ නැහැ. කිසිම කරදරයක් නැති හොඳ නිින්දක් ඕන කාටත්. රාත්‍රියේ නිින්ද නැති වුණාම බොහොම දිගයි රෑ. උදේට බොහොම අමාරුයි. දැන් අපිට හරි අමාරුයි නිදි මරන්න. උදේට ඇස් දෙකට වැලි දාලා වාගේ. ඊළඟ දවසම එපා වෙනවා. එක රැයක් හරි නිින්ද වැටුනේ නැත්තම් ඊළඟ දවසම අමාරුයි. වැඩක් කරගන්න බෑ, කට ඇරෙනවා. දාවල කොච්චර නිදාගත්තත් පළක් නෑ. රැට හොඳ නිින්දක්. ඒකයි බුදුවරුත් රාත්‍රියේදී පැයකුත් විනාඩි 40ක තරම් කාලයක් සිංහසයියාවෙන් මේ ශරීරයේ දිගාරින්. ඇයි මේ ශරීරයේ තියෙන ඇට කටු මස් මේවා දිගෑරෙන්නත් ඕන. වකුටු වෙලාම ඉන්න බෑ. චක්කුපාලාඳුරු අන්ධ වුණේ වාඩි වෙලාම ඉඳලා. වස් කාලේ උනාන් සතපුනේම නෑ. බිත්තියකට ඒත්තු උනේ නෑ. උනාන්සේ දුතාංගයක් ඇටියට පිරුවා. අන්තිමේදී රහත් වුණා. රහත් වෙනකොටම ඇස් දෙක අන්ධ වුණා. ඒකනම් කර්ම විපාකයක්. ඒ කර්ම විපාක. බුදුහාඳුරු පැයකුත් විනාඩි 40ක් විතර බොහොම සිංහෙක් වාගේ හොඳ සී කල්පනාවෙන් දකුණු ඇලේට සිංහ සය්‍යාවෙන් සැතපෙන්නේ නින්දත් මිනිස්සෙකුට අවශ්‍යයි. ඒ නින්ද ටික වෙලාවක් වුණත් සැප නින්දක්, ගැඹුරු නින්දක් නම් ටිකක් නිදාගත්තත් ඇත. ඒම නැතුව මොනතරම් පෙරලි හිටියත් වඳුර වාගේ ඇස් දෙක වානවා, අරිනවා, ඊට පෙළෙනවා, මේට පෙරලෙනවා. නින්ද නෑ. එතකොට එක එක ಜಾති පේනවා. එක එක ಜಾති පේනවා. සත්තු පේනවා. අසුචි වලවල් පේනවා. තමන් උඟ කාලෙකින් ආශ්‍රය කරපු අය සමහර විට පේනවා. සමහරු කියනවා කවුරු හරි මැරිච්ච එක පේනවා. එතකොට උදේපාන නැගලා එයාට ටෙලිෆෝන් කරනවා. මං ඊයේ දැක්කා. එතකොට බොහෝ අය කියනවා කාවාරි මැරුණා වාගේ මන් දකිනවා නම් ඒක මට හොඳ නෑ කියලා. අරයට ආයුෂ වැඩි කියනවා. ඒ නිසා මේ පිළිබඳ එක එක මතාන්තර පඬිවරු ළඟ තිබුණා. අපේ ත්‍රිපිටකයේ තුලත් ඔය විදිහේ සිහින කීපයක් ගැන බොහොම ලස්සනට විස්තර වෙලා තියෙනවා, විග්‍රහ කරලා තියෙනවා අටුවාවලත්. ඉන්දු ආයගේ පොත් ගත්තොත් වේදාන්තරවල මේක බොහොම ගැඹුරට එක එක જાතියේ විග්‍රහ කරලා තියෙනවා. කරගෙන සම්මා සංකප්පෙන් සිතනවා නම් එබඳු කෙනා මේවා ඒ තරම් ලොකුවට ගණන් ගන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. කේන්දර බා ඊළඟට සුරදාන්න යන්නේ නැහැ. එක එක විකාර කරන්න තියෙන තුට්ටුවක් නාස්ති කරගන්න යන්නේ නැහැ.